සුබ දවසක් ඔයාලා හැමෝටම. හංසි ඩයරි YouTube channel එකට ඔයාලා හැමෝම ආදරයෙන් පිළිගන්නවා. අද ඉතින් මම මේ ලෑස්ති වෙන්නේ ලුණු දහි එකක් හදාගන්න. මේ ලුණු දහි එක හරිම ඉක්මනට හදාගන්න පුළුවන්. දවස් ගණන් අවුවේ වේල ඉන්න ඕනෙත් නැහැ. ඒ වගේම හදපු ගමන් අපිට රස බලන්නත් පුළුවන්. ඉතින් අපි බලමු අද මම කොහොමද මේ ලුණු දහි එක හදාගන්නේ කියලා. අද මම මේ ලුණු දහි එක හදන්න ගන්නේ මේ පොඩි නාරං එක. දහි වලිනුත් අපිට මේ විදිහටම හදාගන්න පුළුවන්. කොහොම හැදුවත් ඉතින් රසයි. මුලින්ම නාරං ටික හොඳට හොදලා අරගෙන මේ වගේ භාජනයකට දාගන්නවා. දැන් අපි මේ නාරං දාගත්ත භාජනයට හොඳට උණු කරගත්ත වතුර එකතු කරන්න ඕනි. එකතු කරලා විනාඩි 5ක් වගේ තියනවා. එතකොට මේ දහි වල තියෙන පැංගිරි ගතිය අයින් වෙනවා. නැත්තම් ලුණු දහි එක හැදුවට පස්සේ දහි ලෙල්ලේ තිත්ත ගතියක් දැනෙනවා අපට. දැන් මේ විනාඩි 5කට විතර පස්සේ නාරං ටික හොඳට තැඹිලා වගේ තියෙනවා. ලෙල්ල එහෙම පොඩ්ඩක් දුඹුරු පාටට හුරු වෙලා වගේ. අපි දැන් මේ ටික හොඳට වතුර පෙරා ගන්න ඕනි. මේ තියෙන්නේ වතුර පෙරා ගත්තට පස්සේ නාරං ටික. මේ වෙලාවේදී අපිට භාජනයක් ඕන වෙනවා නාරං ටික අසුර ගන්න. ඒ වගේම ලුණු ඕනි වෙනවා. භාජනයක් ගන්නකොට අපිට මැටි භාජනයක්ම ගන්න පුළුවන් නම් තමයි හොඳ. දැන් මෙන්න මේ පේන විදිහට නාරං ගෙඩි ටික අපි කපා ගන්න ඕනි. නාරං ගෙඩිය සම්පූර්ණයෙන්ම වෙන විදියට කපා ගන්න එපා. මේ පේන විදියට කපා ගන්න. අපි දැන් මේ කපාගත්ත නාරං ගෙඩි ටිකට මේ වගේ ලුණු පුරව ගන්න ඕනි. පුරවගෙන මේ භාජනයට අසුර ගන්න ඕනි. මම දැන් මේ සේරම නාරං ටික ලුණු දාලා හොඳට භාජනයට අසුරගෙන තියෙන්නේ. දැන් ඉතින් අපි මේ භාජනය ලිපේ තියාගන්න ඕනි. අඩු ගින්දරේ තමයි තියාගන්න ඕනි. භාජනයේ ටිකක් ලිපේ තියලා රත් වෙනකොට ඒකේ වතුර ගතිය එනවා. එතකොට ඒකෙන්ම නාරං ටික තැම්බෙන්න තියන්න ඕනි. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේක ටිකක් රත් වෙනකොට හොඳට වතුර ගතිය එනවා. දැන් මේ භාජනයේ වතුර ටික මෙහෙම හිඳෙනකන් හොඳට ලිපේ තියන්න ඕනේ. ඒ අතරේ අපි මෙන්න මේ නාරං ජූස් එක හදා ගන්න ඕනේ.
මොකද මේ භාජනයේ තියෙන වතුර ටික හොඳටම හිඳුනට පස්සේ අපි මේ නාරං ජූස් එක ඒ භාජනයට එකතු කරගන්න ඕනේ. දැන් නම් භාජනයේ වතුර ටික හොඳටම හිඳිලා තියෙන්නේ. අපි මේ වෙලාවදී අපි කලින් හදාගත්ත අර නාරං ජූස් ටික මේ භාජනයට එකතු කරනවා. ඊට පස්සේ අපි මේකට මම කොච්චි මිරිස් ටිකකුත් එකතු කරගත්තා. ඒක ඔයාලගේ කැමැත්ත අනුව එකතු කරන්න පුළුවන්. තව මම කෑලි මිරිස් ටිකක් එකතු කරගන්නවා. ඒ වගේම බැදපු මිරිස් කුඩු ටිකක් එකතු කරගන්නවා. තව මම ලුණු ටිකකුත් මේකට එකතු කරගත්තා. ඒ වගේම අමු තුන පහත් පොඩ්ඩක් එකතු කරගත්තා. මේ ටිකත් හොඳට එකතු කරලා කවලම් කරලා අපි මේ භාජනයේ තව ටිකක් ලිපේ තියන්න ඕනේ. මේ මිශ්‍රණය පොඩ්ඩක් රත් වෙන්න ඕනේ. ඒ විදිහට හොඳට කවලම් කරලා රත් වෙන්න පොඩි වෙලාවක් ලිපේ තියාගන්න ඕනේ. දැන් නම් අපේ ලුණු දෙහි එක හැදිලා තියෙන්නේ. දැන් ඉතින් රස බලන්න තමයි තියෙන්නේ. ඔයාලට කැමති නම් මම මේ පෙන්නනවා වගේ ඇසුරුම් කරලා බෝතලයක තියාගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ විදිහටම මේ මැටි භාජනයේ තියාගන්නත් පුළුවන්. ඉතින් ඔයාලත් මේ රසම රස ලුණු දෙහි එක හදලා බලන්නකෝ. වැඩි වෙලාවක් යන්නෙත් නැහනේ අපට හදාගන්න. හැමදාම වගේ මගේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා හිටපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. ඒ වගේම මගේ YouTube channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඔයාලා හැමෝටම සුබ දවසක්.